දැන් ඕස්ට්‍රේලියාවේ එක්කෙනෙක් අරන් ගියා. ඔහොම ගොඩ කට්ටිය රටවල් වලට තමයි අරන් ගියේ දැනට. ලංකාවේ අයත් ගන්නවා. ගොඩක් මිල්ලිම තියෙන්නේ නිල් කටුළු එකයි, පොකුරුවද එකයි, හිම්බෝටි එකයි. දැන් මගේ යාළුවුණත් කියනවා ඔයාට ඔක තනියෙන් කරන්න පුළුවන්ද කියලා. හැම දෙයකම එහෙම තමයි. ඒ වුණාට මම කිව්වා මට පුළුවන් කියලා තමයි. කවුරු මොනා කිව්වත් මම ඒක බලනවා කොහොම හරි කරන්න පුළුවන්ද කියලා. අර පාට එන්නේ නැහැ. මේක එන්නේ අමුතුම රෝස පාටයි කළු පාට වගේ මිශ්‍ර පාටක් එන්නේ වේල්ලාම. දෙන දේ කස්ටමර්ට හොඳ දෙයක් දෙන්න ඕන. සමහර විට මට පාඩු වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මගේ ගන්න කෙනා ආපහු මගෙන් ඉල්ලනවා. ඉතින් ඔයා මේ කරන පළවෙනි ව්‍යාපාරයද? නෑ මිස් මම ව්‍යාපාර ගොඩක් කරා. ඒ වුණාට දැන් කියන්නේ මේ ව්‍යාපාරයෙන් මට ගොඩාක් කියන්නේ මම කරනකොට මට හිතෙනවා මේක හොඳයි කාන්තාවට ගෙදර නිදාස තියෙනවා. ගෙදර ඉඳන්ම ඕනිම කාන්තාවකට කරන්න පුළුවන්. වසවිස නෑ. නිෂ්පාදන 100%ක් ඔරිජිනල්. මේක සුළුවෙන් පටන් ගන්න පුළුවන් Tamanට. කියන්නේ ලොකු වියදමක් නැතුව පොඩියට පොඩ පටන් අරගෙන ඊට පස්සේ අපිට ඒක එක මාසයෙන් සමහරට අපි වියදම් කරපු ටික ගන්න පුළුවන්. දැන් මේ ආශු ප්‍රොඩක්ට් ආයතනයේ කොච්චර නිෂ්පාදන තියෙනවද? දැන් නම් නිෂ්පාදන 20කට වැඩිය තියෙනවා මිස්. බටපොළ ආයතනයෙන් තමයි මම ඉස්සරහට ගියේ කියලා මට හිතෙනවා. නැත්තම් මම මෙච්චර ගමනක් යන්නේ නැහැ. කැම්පස් යන ව්‍යාපාරයක් කරන්න කැමති ඔබට එය හරියටම ඉගෙන ගන්න තියෙන හොඳම තැන. ඔබ දැනට රැකියාවක් කරන, ඉගෙන ගන්න, ගෘහණියක් යන කුමන අයෙකු සඳහා වුවත් මෙන්න හොඳම අවස්ථාව. තායිලන්ත ආහාර විජලන තාක්ෂණය හරියට ඉගෙනගෙන ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කර ජීවිතය ජයගන්න. මුළු දිවයිනටම ඔන්ලයින් Zoom තාක්ෂණය ඔස්සේ සෑම සෙනසුරාදාවකම හෝ ඉරිදාවකම පස්වරු 8ට පන්ති පැවැත්වේ. ජීවිතයේ අනාගතය හදන එකම තැන තායිශ්‍රී ඇකඩමි. දැන්ම අමතන්න WhatsApp 0777 34 71 ආයිබෝවන් බටබොල TV YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් වෙනද වගේම අද දක්ෂ ව්‍යවසායිකාවක් තමයි අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ. ඇය තමයි ආශු ප්‍රොඩක්ට්ස් ආයතනයේ හිමිකාරිනිය අනුලා මහත්මිය. ආයිබෝවන් ඔබතුමියට. ආයිබෝවන්. ඉතින් අනුලා මහත්මිය අපිට කියන්නකෝ ඔබගේ පෞද්ගලික විස්තර ටික. මම ගෝනපොළ පදිංචි. දැන් මේ නිෂ්පාදනයේ පටන් අරගෙන මම දැනට මාස 2ක් විතර වෙනවා. දැන් ඒ කාලේ කරගෙන යනවා. ඉතින් නිෂ්පාදනය ගෝනපොළ හන්දියම වගේ තමයි ගෙවල් තියෙන්නේ. ඉතින් ඔබ මුලින්ම මේ වගේ ව්‍යාපාරයකට එන්න හිතන්නේ ඇයි? මම ඉස්සර මේ බටපොළ ආයතනයේ වීඩියෝ බලනවා. වීඩියෝ බලලා මට හිතුණා මේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. මම ගොඩක් ව්‍යාපාර කරා. ඇන්තුරියන් ඇන්තුරියන් කියලා කරනවා. දැනටත් තියෙනවා කඩ කරා. ඊට පස්සේ මේ නිෂ්පාදනයේ මට මාස 2කින් ගොඩක් කියන්නේ ඕඩර් එහෙම තියෙනවා පිට රටවල් වලින් එහෙම දැනට. ඉතින් අනුලා මහත්මිය ඔබගේ මේ ආශු ප්‍රොඩක්ට් ආයතනයේ මොකද්ද මුල්ම නිෂ්පාදනය? මුල්ම කියන්නේ මම ඉස්සෙල්ලාම බටපොළ ආයතනයේ මැෂින් එක ගත්තා. ඊට පස්සේ මම ඔය වීඩියෝ බැලුවා. ඊට පස්සේ තායේකේ කෝස් එක කරා. ඒ අතරමැදි කියන්නේ ඉස්සෙල්ලාම වදමල් කඩලා ඒක වෙල්ලා බැලුවා සාම්පල් එහෙම බලලා ඉවෙලා මට ඒක හරි කියලා හිතුණා. මම වීඩියෝ දැම්ම කට්ටියට ඊට පස්සේ හොඳයි කියලා කට්ටිය කිව්වා. ඊට පස්සේ තමයි මම නිල් කටළු එකයි වදේ එකයි හිම්බෝටි එකයි කරා. ඊට පස්සේ ඒකේ සාම්පල් එහෙම කට්ටිය අරගෙන හොඳයි කියලා මට ඉස්සෙල්ලාම ඕඩර් ආව ඉතාලියෙන්. මිස් කෙනෙක් ඕඩර් කරා. ඊට පස්සේ මේ මිස් දෙකක් තුනක් ඕඩර් කළා. පස්සේ වර්ග එකින් මට වැඩි කරා. කොහොම හරි 20ක් විතර පළතුරු ඒ මිස් ගිනිච්චා. ඊට පස්සේ දැමුත් ඒ මිස් කෝල් කරනවා. ඊට පස්සේ ඒවා හොඳයි කිව්වා. දැන් ඕස්ට්‍රේලියාවේ එක්කෙනෙක් අරන් ගියා. ඔහොම ගොඩ කට්ටිය රටවල් වලට තමයි අරන් ගියේ දැනට. ලංකාවේ අයත් ගන්නවා. ගොඩක් මිල්ලිම තියෙන්නේ නිල් කටුළු එකයි, පොකුරුවද එකයි, හිම්බෝටි එකයි. ඒකේ ටී බෑග් එකේ තමයි ගොඩක් මිල්ලම තියෙන්නේ මගේ. ඉතින් ඔබ මේ තාක්ෂණය ගැන මුලින්ම ඉගෙන ගත්තේ කොහෙන්ද? මේ වගේ තාක්ෂණයක් තියෙනවා කියලා දැනගත්තේ කොහෙන්ද? මම ඉස්සෙල්ලාම මේ YouTube එකේ මම වීඩියෝ බැලුවා. බටපොළ ආයතනයේ ඔය වීඩියෝ මිස්ලාගේ වීඩියෝ යනවා මම දැක්කා. එක එක්කෙනා කියන කතා කොහොමද දියුණුනේ? කොහොමද මේ මාර්ගය යන්නේ? ඒ විදිහට වීඩියෝ බලලා තමයි මම ඉස්සෙල්ලාම ඔය එක එක්කෙනා ඒව හදලා මම බැලුවා. ඊට පස්සේ මැෂින් එක මම ඕඩර් කරා. ඒත් මට බය හිතුණා. කියන්නේ මට මැෂින්ක් ගෙදරට එයිද නැද්ද? සල්ලි දාලා එක ගැටලුවක් ඇති වෙයිද එහෙම කියලා. ඊට පස්සේ මම සර්ට කතා කරලා ඇහුවා මේක මට කොහොමද ලැබෙන්නේ? කොහොමද account එකට සල්ලි දාන්න? ඔයා බය නැතුව දාන්න කිව්වා. ඊට පස්සේ මම කියන්නේ අද කතා කරන හෙට හවස් වෙනකොට මැෂින් එකක් මගේ ගෙදරට ආවා. ඊට පස්සේ මම ඒකේ විශ්වාසය ගොඩාක් මේ වුණා. ඊට පස්සේ මම සමහර විට අහනවා සර් මේක කොහොමද කරන්නේ? මම කෝස් එක කරන්න ඉස්සෙල්ලා ඔය වදමල් එක එහෙම කඩාගෙන පොකුරු වදමල් බැලුවා. ඊට පස්සේ මට වැරදෙන තැන් ඉස්සෙල්ලාම සරේ මම මල පිටින් දාලා බැලුවා. ඒතර කාලේ ගොඩක් වැඩි. ඊට පස්සේ ආයෙ මම කතා කරලා කිව්වා සර් මේක මේ විදිහට වේලෙන්නේ නැහැ. එහෙම කියලා. ඊට පස්සේ තමයි කිව්වා පෙති ගලවලා දාන්න කියලා. ඊට පස්සේ කාලේ කියන්නේ පැය 4ක් විතර යනකොට හොඳට ලස්සන පාටට එහෙම ආවා. ඊට පස්සේ තව මේ පරණ අය ඉන්නවනේ කරන අය ඒගොල්ලන් කෝල් කරලා ඇහුවා.
ඊට පස්සේ වැලිගම මිස් කෙනෙක් මට ඊට පස්සේ විස්තර ඔක්කොම කිව්වා. ඒ මිස්ටර් ෆොටෝ එවන්න කිව්වා. ඊට පස්සේ එයාගේ ඒවා මට ෆොටෝ යවුවා. ඊට පස්සේ වදමල්ලේ පාටයි මේකයි ගොඩක් හොඳයි මිස් මටත් දෙන්න එහෙම කියලා කිලෝ 1 ඉල්ලවුවා 500 ඉල්ලවුවා කට්ටි. එහෙම තමයි ගොඩක් මම පටන් ගත්තේ මුලින්ම. මට බයක් හිතුණා. දැන් නම් ඉතින් ඒ බය නෑ. මුලින්ම නිෂ්පාදන කරන්න පටන් ගත්තම ඔබට කොච්චර කාලයක් ගියාද මේක ඉවර කරන්න? ඉවර කරන්න කියන්නේ මට සතියක් විතර යනකොට මගේ නිෂ්පාදන දැන් මම වීඩියෝ හදා දානවා. ඊට පස්සේ කට්ටිය ඒක දැකලා මේව මට දෙන්න පුළුවන්ද කියලා අහනවා. ඊට පස්සේ එහෙම දුන්නගෙන් පස්සේ මාසයක් විතර යනකොට මට ලොකු බිස්නස් එකක් හැදුණා එතන. දැන් කියන්නේ ගොඩ කට්ටිය දැන් මගේ ඒවා ගත්තා ඉල්ලනවා. දැන් ඕඩර් එනවා. දැන් මට දැන් තව දැන් අද එනකොට ලොකු ඕඩරයක් ආවා. ඒ කියන්නේ මම කරපු නැති දේවල් ඉල්ලනවා දැන්. ඊට පස්සේ මං හා කියලා කිව්වා. දැන් ඒකත් කරන්න හිතාගෙන තමයි මිස් ඉන්නේ. නිෂ්පාදනයකට ඕඩර් එකක් ආවට පස්සේ කොපමණ කාලයක් යනවද ඒක පාරිභෝගිකයන්ට දෙන්න? කියන්නේ ඒ ඉල්ලන ප්‍රමාණෙත් එක්ක දවසින් මට දෙන්න බෑ. මං කියන්නේ අලුත් ඒවා මට දෙනවා නම් මට සතියක් විතර තියලා කියන්න කියලා ලොකු ඕඩර් එහෙම දුන්නොත් එහෙම මට අර කාලයක් එපයි මෙසිමින් වේල ගන්න. ඒ කාලෙත් එක්ක තමයි මං කියන්නේ. අද ඉල්ලුවොත් අද හවස දෙන්න කියලා පොඩි දෙයක් ඉල්ලුවොත් දෙන්න පුළුවන්. ගොඩක් ඉල්ලුවොත් මට දෙන්න බෑ එන්න. සතියක් විතර කල් ඉල්ලනවා ඉතින්. ඉතින් දැන් ලංකාව ගත්තම ලංකාවේ කාන්තාවන් ව්‍යාපාර කරනවා අඩුයි. ඉතින් ඔයා මේ කරන පළවෙනි ව්‍යාපාරයද? නෑ මිස් මං ගොඩක් ව්‍යාපාර කරා. ඒ කියන්නේ මං කඩ කරා. ඊට පස්සේ මං ඇන්තුරියන් වගාවක් කරා. සමහර ඒ වගේ මට පාඩු වෙනවා. සමහර ඒ වගේ ලාභ වෙනවා. ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. ඒවත් එක්කම ඉතින් මං ගොඩක් දුර ආවා. ළමයි දෙන්නට උගන්වගෙන ඒව කරගෙන එන ගමන් තමයි මට මේක YouTube එකේ දැකලා තමයි මේකට ඊට පස්සේ ආයෙ ගියේ. ඊට පස්සේ මං ගෙදර කැවිලි වර්ග හැදුවා. ඒ කියන්නේ අවුරුදු කාලෙත් මට ආස්මි හදලා එහෙම ඒව ඕඩර් එනවා දැනටත් එනවා. ඒව කරා. ඊට පස්සේ ඇන්තුරියන් වගාවෙන් ඕඩර් තියෙනවා මට ගොඩක් අණු ඇන්තුරියන් කිව්වම. එහෙම දේවල් මං ගොඩක් කරා. කට්ටිය ඉතින් පස්සට අදිනකම තමයි තියෙන මොන හරි දෙයක් කරත් ඕක කරන්න බෑ. එහෙම කියලා තමයි කට්ටිය කියන්නේ. දැන් මගේ යාළුවොනත් කියනවා ඔයාට ඕක තනියෙන් කරන්න පුළුවන්ද කියලා. හැම දෙයකම එහෙම තමයි. ඒ වුණාට මම කිව්වා මට පුළුවන් කියලා තමයි. කවුරු මොනා කිව්වත් මම ඒක බලනවා කොහොම හරි කරන්න පුළුවන්ද කියලා. දැන් මේක උනත් කට්ටිය මම කරන්නකොට කිව්වා ඕක කරන්න කියලා. කොහොමද බඩු හොයාගන්නේ? ඔයාට කොච්චර දැන් කොළඹ පැත්තේ ගත්තොත් ඔය වගේ දේවල් හොයාගන්න නෑ. ගම්වල වගේ නෙවෙයි. ඔයාට ගොඩක් අමාරුයිනේ එහෙම කියලා. මං කිව්වා නෑ මං කරලා බලන්නම් එහෙම කියලා. ඇත්තටම මං කරන්නේ දැන් මට කොළ જાති නැහැ. මං කරන්නේ පොලෙන් ගෙනල්ලා ඒව ගෙනල්ලා ඊට පස්සේ ලොකු කට්ටක් කනවා ඉතින්. ගෙනල්ලා ඒව සෝදලා ඊට පස්සේ ඒව කඩලා සමහර විට මට ලාභත් වෙනවා පාඩුත් වෙනවා. ඉතින් ඒ පැතු වෙලා තියෙන එක එක දවස්වලට එක එක ගණන්. ඉතින් ඒ ගෙනල්ලා කරලා බලනවා ඉතින් මම තාම ඉතින් මට නම් හොඳයි කියලා හිතෙන්නේ. කාන්තාවක් ගත්තොත් ඉතින් ගෙදරට වෙලා නිකන් ඉන්නවට වඩා මේ වගේ දෙයක් පටන් ගන්නවා කියන එක කාටවත් බරක් නෑ. රටටත් බරක් නෑ. ගෙදරට බරක් නෑ. තමන්ගේ දේ හොයාගන්න පුළුවන් කියලා මන්න තාම හිතන්නේ. දැන් මේ ආශු ප්‍රොඩක්ට් ආයතනයේ කොච්චර නිෂ්පාදන තියෙනවද? දැන් නම් නිෂ්පාදන 20කට වැඩිය තියෙනවා මිස්. තව ඉදිරියට දැන් අදත් ඕඩර් වගේ මම තව නිෂ්පාදන හිතාගෙන ඉන්න කරන්න. ඉදිරියේදී බලන්න පුළුවන්. මම ටී එකක් ගහන්න හිතාගෙන ඉන්න ග්‍රීන් ටී එකක්. ඒකත් මම දැන් මේ දවස්වල හදලා බලනවා ගෙදර. ඒකත් තව මාසයක් විතර යනකොට ඒ ටිකත් එළියට එන්න පුළුවන්. මොනවද තියෙන නිෂ්පාදන ඔබ ගාව? දැනට තියෙනවා හේම්බෝටියා තියෙනවා, පොකුරු වද තියෙනවා, නිල් කටරළු තියෙනවා, කරපිංචයක තියෙනවා, ගොටුකොළ තියෙනවා, රණවරා තියෙනවා. ඊට පස්සේ වැල්පෙරළ තව ගොඩක් ಜಾති තියෙනවා දැනට. ඉතින් අපිට කියන්නකෝ ඔයාගේ මේ ආයතනයේ නම හැදුනේ කොහොමද කියලා? නම හැදුනේ මට දූවි පුතයි ඉන්නේ. දූගේ නමත් ආශ්චර්ය වෙනවා, පුතාගේ නමත් ආශ්චර්ය වෙනවා. ඉතින් ඒ දෙන්නගේ නම හිතලා මං හිතුවා දෙන්නගේ නමින් ආසු කියලා දැම්මම අර කියන්නේ ලංකාවේ බලනකොට එහෙම නමක් නැහැනේ. ඊට පස්සේ මං ඒක හිතලා දූගේ මුත් ඇහුවා. ඊට පස්සේ දූ කිව්වා හා හොඳයි එහෙම කියලා ඒ නමින් යමු කියලා. ඊට පස්සේ ඒ දෙන්නගේ නමින් තමයි මං යන්නේ. ඒ ළමයි ගිට්ටනේ කවදා හරි මේවා ව්‍යාපාර කරගෙන යන්න ඕනේ. දැන් දූ උසස් පෙළ කරන මේ අවුරුද්දේ පුතා නම් වෛද්‍ය බලකාය වැඩ කරන්නේ. ඒ දෙන්නගේ නම දැම්මම හොඳයි කියලා මට හිතුණා ගොඩක් දුර. ඒ දෙන්නට තමයි මේක වියදම් කරන්න. ඉතින් ළමයට ඉගෙන ගන්න. එහෙම ඉතින් මගෙන් කියලා යමක් කරෙන්නත් ඕනේනේ. ඒ නිසා තමයි මේක පටන් ගත්තේ. දූත් උදව් කරන මට හිටපු ගමන් එයා තමයි ගොඩාක් දේවල් කරලා දෙන්නේ. යාට නිමාඩු වෙලාවට රැයට එහෙම. රෑ 12 විතර වෙනකන් ටී බෑග් ගහනකොට එයා පාඩම් කරලා ඇවිල්ලා අම්මි මං කරන්න කියලා එයා කරලා දෙනවා මට. ඒවා ඉතින් කරනවා එයාගෙන් අතින්. මේ නිෂ්පාදන වල වැඩිම පාරිභෝගික ඉල්ලුමක් තියෙන්නේ මොනවටද? මාගේ ටී බෑග් වලටයි. ටී බෑග් වලින් ඉල්ලන්නේ නිල් කටුරු එකයි හීම්බෝවිට එක ඉල්ලනවා. ඊට පස්සේ පොකුරු වද එක ඉල්ලනවා ගොඩක්. කරපිංච එකත් මේ දවස්වල ඉල්ලනවා ගොඩක් අය. දැන් මේ නිෂ්පාදන ගත්තම මෙතන තියෙනවා පොකුරු වද නිෂ්පාදනයක්, ඒ වගේම හීම්බෝවිටිය නිෂ්පාදනයක්. ඉතින් මේ නිෂ්පාදන වලට අමුද්‍රව්‍ය හොයාගන්නේ කොහොමද? පොකුරු වද ගත්තොත් අපේ කියන්නේ හොරණ පළාතේ තියෙනවා ගෙවල් වල.
ලැබෙලා මගේ ගෙදරත් මං පොකුරු වද වගා කරලා තියෙනවා. මං ඔකේ අතු හැම නුවරට හැම මම දන්නේ ඉස්සර පොකුරු වද කියන්නේ මොනාට ගන්නවද කියලා. මගෙන් කට්ටිය ඇවිල්ලා පොකුරු වද අතු පැල කොට නුවරට එක සර් කෙනෙක් එක දවසක් කෝල් කරලා කොහොම හරි අතු කෑලි 60කට වැඩිය ගෙනිච්චා. මං ඒත් ඇහුවා මොකටද කියලා. කිව්වේ නෑ වගා කරන්න කියලා කිව්වා. ඊට පස්සේ දැන් මේක දැනගත්තට පස්සේ මං ඉතින් මගේ මල් ටික කඩා ගන්නවා. ගෙවල් වටේ ගෙවල් වලින් කඩා ගන්නවා. ඒ පැත්තේ පොකුරු වද එක තියෙනවා. කියන්නේ වැහි කාලෙට වැඩි නියං කාලෙට අඩුයි. ඊට පස්සේ හීම් බෝවිට ඒ පැත්තේ කැලා වෙලා හැදෙනවා. රබර් කැලා වෙලා තියෙනවා. ඒකෝට වයසක අය එහෙම ආච්චිලා එහෙම එදා වේලා හොයාගන්න සාමාන්‍යයෙන් ඒ මිටියක් විකුණලා පොලට ගෙනල්ලා හරි කොහම හරි අපි කෝල් කරලා ඉල්ලුවම ගෙනල්ලා දෙනවා. මං ගොඩාක් දෙන අර වයසක කට්ටියට කියලා ඒගොල්ලන්ට කියා කර ලැබෙනවනේ. ඒ හින්දා හීම් බෝවිට මං ගන්නවා එහෙම අයකින් වයසක කට්ටියක. ඒකට අපි කියන්නේ සල්ලි තියෙන මිනිස්සුෙකුට නෙමෙයි දුප්පත් කෙනෙකුට අතක් දීමන්නේ එකම. ඒ හින්දා ඉතින් ඔය ගොඩාක් හීම් බෝවිට ගන්න වයසක අයගෙන් රබර් කැලෙන් කඩාගෙන හොඳ පිරිසුදුව ඒගොල්ලෝ දෙනවා ඉතින් වයසක අය. දැන් අපි මේ පවුඩර් වර්ග ගත්තම සෝෂල් මීඩියා වල තියෙනවනේ එක එක විදියට පවුඩර් හදලා දැන් අපිට විකුණන්න. ඉතින් මට මේ නිෂ්පාදන දැක්කම ඒ නිෂ්පාදන වල සමහර වෙලාවට වදමල් එහෙම තියෙනවා කළු පාටට. ඉතින් ඊට පස්සේ හීම්බෝ විටිය ගත්තම ඒ වගේ පාටත් කළු පාටයි. ඉතින් දැන් මේ නිෂ්පාදන දැක්කම අපිට කියන්න පුළුවන් පාට ලස්සනටම රැකගෙන තියෙනවා කියලා. ඉතින් ප්‍රොඩක්ට් වල පාට රැකගන්න මොකද්ද කරන්නේ? මෙහෙමයි මිස් මම ගහෙන් කඩන වෙලාවෙ ඉඳන්ම දැන් වදමල් එක ගමුකෝ මිස් මං ගහෙන් කඩාගෙන මම්ම ගෙනල්ලා කාගේ හරි ගෙදරකින් හරි ගෙනාපු එක මගෙන්ම ගෙනල්ලා මම ඉස්සෙල්ලාම කරන දේ සෝදනවා හොඳට පෙති ගලවලා ඉස්සෙල්ලා ලුණු වතුර ටිකක් දාලා සෝදලා ආපහු හොඳ වතුරෙන් දෙපාරක් සෝදනවා දෙපාර සෝදලා තමයි මම මැෂින් එකට දාලා කියන්නේ වේලන ප්‍රමාණයක් තියෙනවානේ ඒ ගන්න මැෂින් එක බටපොළ ආයතන මැෂින් එකෙන් තමයි මම වේලගන්නේ වේලගෙන එතකොට එනවා පාට ලස්සන පාටක් මම සමහර වෙලාවට මගේ කස්ටමර්ට මම දාන මල් කඩන වෙලාවෙ ඉඳන්ම මේ මම මල් කැඩුවා මෙන්න මම වේලුවා මෙන්න වේලුවා මේන පාට දැන් වේලුවම මේ කුඩු කරා මේ පාට මලේ වේලුවම ලස්සන පාටක් එනවා සමහර අයගේ අවුවේ වේලුවම අර පාට එන්නේ නැහැ මේක එන්නේ අමුතුම රෝස පාටයි කළු පාට වගේ මිශ්‍ර පාටක් එන්නේ වේලුවාම මේක දැන් මිස්ලා වුණා ගලවලා බලන්න පුළුවන් සුවඳයි ඒක දැම්ම පාටයි හරි අමුතු ලස්සන පාටක් තියෙන්නේ කියන්නේ ගොඩාක් කට්ටිය දැන් බිස්නස් එකකට කරනවා මේක අවු වෙලා ගණන් අඩුව එහෙම දානවා මට එහෙම බෑ දෙන දේ කස්ටමර්ට හොඳ දෙයක් දෙන්න ඕන සමහරට මට පාඩු වෙන්නත් පුළුවන් ඊට පස්සේ මගේ ගන්න කෙනා ආපහු මගෙන් ඉල්ලනවා දැන් ඔය නිල් කටරළු එහෙම සමහර අයට ගැටලු තියෙනවා මේකේ පාට තදයි ඒ කියන්නේ අවුව වේලුවම පාට නැහැ. කියන්නේ වතුරට දැම්ම පාට අඩුයි. දැන් මේක දැන් අපි ඕනනම් මිස්ලගේ උණු වතුර එකක් උණු කරලා ඒකට දාලා බැලුවා මේකේ හරිය ලස්සන පාටක් එන්නේ. එහෙම බැලුවම කියන්නේ බොන කෙනා දන්නවා මේකේ ಗುಣ දන්න කෙනා දන්නවා දැන් මේකේ අවුව දන්න කෙනා දන්නවා. දන්නේ නැති කෙනා කොහොමත් දන්නේ අවුව වේලුවද මේක මැෂින් එකේ වෙල්ලා කොහොමද වෙල්ලා තියෙන්නේ පිරිසුදුද එහෙම කියලා. සමහර අය බලන්නේ ගාන අඩුවට ගන්න. ගාන වැඩි කොම ඇයි මෙච්චර ගාන දැන් කියන්නේ මේ වදමල් වේලනකොට අපිට කිලෝ 10ක් විතර යනවා කිලෝ එකක් හදා ගන්න. කිලෝ එකට සැහැෙන්න මල් ප්‍රමාණයක් යනවා. ගොඩාක් මාංශයක් වෙනවා වදමල් පොකුරු වදමල් ගොඩාක් දුර ලංකාවේ හැමතැනම නෑ. අර තියෙන්නේ දැන් පෙති පහේක තමයි තියෙන්නේ. ගොඩාක් අය පෙති පහේකක් දානවා. මම නම් දැන් කරන්නේම පොකුරු වදමල් එක විතරයි. පොකුරු වදමල් ගොඩක් අමාරුයි හොයාගන්න. දැන් කියන්නේ වැහි කාලෙට විතරයි තියෙන්නේ. කියන්නේ නියං කාලෙට ගස් වල මල් නෑ. නිල් කටරළුත් එහෙමයි. දැන් මල් කොහෙන් හරි හොයාගත්තොත් මං ගෙනල්ලා වේල ගන්නෙත් මම බලලා මං කාගවත් කිසිම දෙයක් කුඩු ගන්නෑ. මං ගන්නේ මල අරගෙන වේල්ලා කොළ జాතියක් උනත් ගත්තොත් එහෙමයි. වදමල් නම් මගේම දේ මම කරන්නේ. හීම්බෝටියත් මම මේ ඔක්කොම කරන්නේ කොළ జాති අරගෙන අනිත් ඒවා පොලෙන් හරි ගෙනල්ලා කොළ අරගෙන සෝදලා එහෙම මම්මයි කරන්නේ. මං කාටවත් දීලා කරන්නේවත් එහෙම නෑ. මගේම නිෂ්පාදන මම පිරිසුදුව පටන් ගත්තේ ඉඳන්ම ඉවර වෙනකම් පිරිසුදුවම කරනවා. දැන් අපේ මේ බලන් ඉන්න පාරිභෝගිකයන්ට ඔබගේ මේ ක්වොලිටි නිෂ්පාදන කොහොමද ඔබගෙන් ගන්නෙ? මගේ WhatsApp නම්බරයක් තියෙනවා. ඒකෙන් ඕනෙ වෙලා පැවිසි 4 වැඩ 077යි 35යි 766යි 58. තව එකක් තියෙනවා 077යි 955යි 33යි 09. ඒ දෙකටම කෝල් කරොත් ගන්න නම් පුළුවන්. ඕනි වෙලාවෙ පැවිසි 4 වැඩ. දැන් ඉතින් අනුලා මහත්මිය ඔබ කාන්තාවක් වශයෙන් මේ ව්‍යාපාර ශාස්ත්‍රයේ ඔබ මේ ඉන්න තැන ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? ගොඩාක් සතුටුයි. මම ව්‍යාපාර ගොඩක් කරා. ඒ වුණාට දැන් කියන්නේ මේ ව්‍යාපාරයෙන් මට ගොඩාක් කියන්නේ මම කරනකොට මට හිතෙනවා මේක හොඳයි කාන්තාවට ගෙදර නිදාස තියෙනවා. ගෙදර ඉඳන්ම ඕනිම කාන්තාවකට කරන්න පුළුවන්. කියන්නේ වෙන දියස් වල යන්න ඕනේ නැහැ. කවුරු හරි කෝල් කරාම ඔන්ලයින්ම බඩු ටික යවන්න පුළුවන්. ඕනිම රටකට හරි මොන හරි දෙයක් ගෙදර ඉඳන් ඉතින් ඕ නිකන් ඉන්නවට වැඩිය මේ වගේ ජොබ් එකක් ගෙදර නිදාස ළමයිම බලන්
ළමයිගේ වැඩ ටිකත් කරගෙන යන්න පුළුවන් කාන්තාවකට. ගොඩාක්ම හොඳ නිෂ්පාදනය මං හිතන විදිහට ගොඩක් වෙළඳ පොලේ ගන්න කෙනෙකුට කිසිම මේවා කන්නේ ලංකාවේ දැන් මේක හඳුනා දෙනවා නම් ගොඩක් හොඳයි. වසවිස නැහැ. නිෂ්පාදන 100% ඔරිජිනල් කියන්නේ කිසිම වෙන දේවල් අපි කැම බීමක් ගත්තොත් ළමයිට එහෙම දුන්නොත් එම ඔක්කොම වසවිස ලංකාවේ දැන් තියෙන්නේ. දැන් මේ වගේ දේවල් ලංකාවේ පුරාම දුන්නොත් අපිට ගොඩාක් මේක කරගෙන යන්න පුළුවන්. හැම දෙයකින්ම මොකක් හරි ලෙඩකට පෙදහන දෙයක් තමයි මේ වගේ තියෙන ලෙඩවල වල ගන්න දේවල් තමයි. හීම්බෝයිට වුණා, නිල් කටර වුණා, පොකුරු වද, කරපිංචා, ගොටුකොළ හැම දෙයකින්ම ඕනෙම ලෙඩකට තියෙන බෙහෙත් වර්ගයක් තමයි. ඉස්සර මිනිස්සු ඕවා තමයි පාවිච්චි කරේ. දැන් ඉතින් මේ වගේ විදිහට කරනවා නම් කිසිම දෙයක් දාන්න ඕනේ කල් තබා ගන්න අපිට මේ මැෂින් එකක් අරගෙන කරන්න පුළුවන්. එතකොට කියන්නේ අපි ගන්න කස්ටමර් උනත් ආයෙ ගන්නව නැවත. හදිස්සියෙන් කොලෙස්ටරෝල් තියෙන කෙනෙක් ගත්තොත් හීම්බෝයිටිය ඒක අරන් ආයෙ හොස්පිටල් එකට ගිහිල්ලා බලලා ඉවෙලා ආපහු ඇවිල්ලා මේක හොඳයි මට ආපහු දෙන්න කියලා ආයෙ ඕඩර් කරන්න පුළුවන්. එහෙම තත්ත්වයක් දැන් තියෙන්නේ. දැන් ඔබ කියන විදිහට ඒ කියන්නේ ලංකාවේ කාන්තාවකට බිස්නස් එකක් කරලා ගොඩ යන්න පුළුවන් නේද? ඕ කාන්තාවකට ඉස්කෝලේ යන කියන්නේ කැම්පස් යන ළමයෙකුට උනත් ඉස්කෝලේ යන ගමන් උනත් ළමයෙකුට කියන්නේ දැන් සමහර අය කියනවා දැන් අපිට ගෙදර ඉන්නවා මෙහෙම වියදමට නෑ මෙහෙම කිය ගොඩාක් කට්ටිය දානවා. දැන් ළමයි බලා ගන්න විදියක් නෑ, ළමයි ඉස්කෝලේ යවන්න විදියක් නෑ. කියන්නේ මේක සුළුවෙන් පටන් ගන්න පුළුවන් Tamanට. කියන්නේ ලොකු වියදමක් නැතුව පොඩියට පොඩ පටන් අරගෙන ඊට පස්සේ අපිට ඒක එක මාසෙන් සමහරට අපි වියදම් කරපු ටික ගන්න පුළුවන්. දැන් මම ගත්තේ 29000 ගානේ මැෂින් එක. ඒක මට ඒ වියදම එදා වියදම් කරපු වියදම ඒ දවස් ගානේ මට අර එක ඕඩර් එකකින් මට සමහර විට ඒ ටිකයි මම බඩු ගත්ත ටිකයි මට ලාභයක් එක්ක ආවා ඒ වෙලාවේ. ඉතින් කාන්තාවට මං කියන්නේ ගොඩාක් හොඳයි අපිට නෑ කියන්නේ නැතුව අරහෙන් ආණ්ඩුවෙන් ගන්නයි මෙහෙන් ගන්න නැතුව බලන්න නැතුව මේ වගේ දෙයක් කරනවා නම් කාන්තාවට මං හරි සතුටුයි. කාටවත් හිස නමන්න නැතුව අපි වැඩ කරන්න ඕනේ. කියන්නේ රජයෙන් දෙන දේවල් බලාගෙන ඉන්නවා සමහර අම්මලා. අපිට රජයෙන් දුන්නේ නෑ කියලා. මම නම් ඇත්තම අද වෙනකන් රජයෙන් කිසිම දෙයක් කරන්නේ නෑ. මං ගන්නෙත් නෑ. ඒ කියන්නේ මම කියන්නේ තමන් කාටවත් ඊට පස්සේ අපිට අරහෙන් දුන්නේ අපිට කාටවත් ඇඟිලි දික් කරන්න බෑ. ඡන්ද ඉල්ලන්න ආවත් අපිට ඡන්ද දෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපි අපේ පාඩේ නිදාසේ ජීවත් වෙන්නේ. ඒ හින්දා මම නම් කියන ගොඩක් හොඳයි. ඉතින් මේ කාන්තාවකට මේ වගේ දෙයක් කරගෙන යනවා නම් ගොඩක් හොඳයි. දැන් කාන්තාවක් වශයෙන් ඔබට මේ සමාජයෙන් මොන වගේ උදව්ද ලැබෙන්නේ මේ ව්‍යාපාරය සඳහා? සාමාන්‍යයෙන් ගෙදරමුත් උදව් ලැබෙනවා හස්බන්ඩ්ගෙන්, ඊට පස්සේ දූගෙන්, පුතාගෙන්. ඊට පස්සේ දැන් මම මේ නිෂ්පාදනය ගැන දන්නේ නැති හින්දා වීඩියෝ වල ඉස්සලාම මම බටපොළ ආයතන සර්ට කතා කරලා ඇහුවා සර් කොහොමද මැෂින් එකක් ගන්නෙ? එයා තමයි කිව්වේ හොඳ ගමනක් යන්න පුළුවන් ගන්න කියලා. ඒත් මම බයෙන් ගත්තේ සර්ට තමයි ස්තුති කරන්න ඕනේ. මම අහලා ගොඩ ප්‍රශ්න ඇහුවා සර්ගෙන්. මැෂින් එක ගන්න කොහොමද සර්? වගකීමක් තියෙනවද? මේක කරගෙන යන්න පුළුවන්ද? සර් කෝ බය නැතුව ගන්න කියලා. මම ඇත්තටම මේ වෙලාවේ හරි බය හිතුණා. ඉස්සලාම ස්තුති කරන්න ඕනේ සර්ට. සර් තමයි මට ඉස්සලාම මේ මාර්කේ පෙන්නුවේ. මම වීඩියෝ බැලුවට ඉතින් මම යන විදිහ දන්නේ නැහනේ. ඊට පස්සේ මැෂින් එක ගන්න මම දෙපාරක් තුන් පාරක් කෝල් කරා ගන්න නැතුව ආයෙ මේවා කරා. ඊට පස්සේ ආයෙ කතා කරලා කිව්වට පස්සේ නෑ ගන්න එහෙම කිව්වා. ඒත් මම බය වුණා. දැන් මම සල්ලි දැම්මට පස්සේ ගෙදරට එයිද නැද්ද කියලා. ඒ නිසා කොහොම හරි සර්ට තමයි ඉස්සලාම ස්තුති කරන්න ඕනේ. ඊට පස්සේ මම කෝස් එක කරා තායි මේකේ. ඒ සර්ට ස්තුති කරන්න ඕනේ. ඒ සර් මට ඊට පස්සේ දන්නේ නැති දේවල් කියන්නේ වීඩියෝ වලින් බලා ගන්න අපිට හැමදේම වීඩියෝ එකේ දාන්න නැහැනේ ගොඩක් කට YouTube වල. ඊට පස්සේ සර් තමයි ඊටු ටික අපිට කියා දුන්නේ කොහොමද මේවා හදන්නේ නිෂ්පාදන කොහොමද රට යවන්නේ ඒක කරන්නේ කොහොමද ඒ ටික සර්ට ස්තුති කරන්න ඕනේ. ඊට පස්සේ මගේ යාළුවෝ කියන්නේ මේකේ ඉන්න අය ගොඩක් මට රටේ ඉන්න ඉතාලියේ ඉන්න අක්කා තමයි ඉස්සලාම මගෙන් ගත්තේ නිෂ්පාදනේ. ගොඩාක් ලොකු ඕඩර් එකක් දීලා එයා තමයි මගෙන් අරගෙන ටිකෙන් ටික වැඩි කරා. ඉස්සලාම පොඩ්ඩක් ඉල්ලලා ඊට පස්සේ වැඩි කළා එයා තමයි අරන් ගිය ලොකු ඕඩර් එකක්. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට අරන් ගියා. ගොඩාක් රටවල් වලට අරන් ගියා. ලංකාවේ ගොඩක් කට්ටිය මගේ යාළුවෝ අතර ගියා. දුර ඉන්න අය අතර එහෙම ගිහිල්ලා ගොඩක් හොඳයි මේ අඩුපාඩු තියෙනවා මේ අඩුපාඩු තියෙනවා කියලා ගොඩක් කට්ටිය කිව්වා. ඒ වෙන සමහර කෙනා ඔයාගේ අඩුපාඩුවක් නැහැ දැන්. එහෙම කියලා කියපු අයත් ඉන්නවා. ගොඩාක් දෙනාට මම ස්තුති කරන්න ඕනි. දැන් ඔයාලා මේ ආයතනයේට මට කැඳවල මිස්ටර් මෙතන ඉන්නේ ඉස්සරහින් මේ සර්ලාට ගොඩ මට මේ වගේ අවස්ථාවක් දුන්නට මම ස්තුති කරනවා ඕගොල්ලන්ට ඉස්සලා බටපොළ ආයතනයේට. ඒක තමයි බටපොළ ආයතනයෙන් තමයි මම ඉස්සරහට ගියේ කියලා මට හිතෙනවා. නැත්තම් මම මෙච්චර ගමනක් යන්නේ නැහැ. බයෙන්ම හිටියනම් අර ඒ වෙලාවේ මැෂින් එකක් ගන්න නැතුව හිටියනම් මට යන්න වෙන්නේ නැහැ. ඉතින් අද අපිත් එක්ක මේ කතා බහට එකතු වුණේ ආශු ප්‍රොඩක්ට් ආයතනයේ අනුලා මහත්මිය. ඉතින් ඔබට බෙහෙවින්ම ස්තුතියි අපිත් එක්ක මේ කතා බහට එකතු වුණාට. ආයිබෝවන්.